හරි අද කියලා දෙන්න යන්නේ VPN store එකකින් කොහොමද VPN එක හදාගෙන ඒක import කරගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා යන්න vpn.kudda.store කියන එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඊට පස්සේ ඔයාලගේ account එක නැත්තම් ඔයාලා sign up දෙන්න. sign up දීලා ඊට පස්සේ ඔයාලගේ අදාළ details මෙතන ගහගන්න. මම මෙතන දාන kudda කියලා. ඒ වගේම Gmail එකට Gmail එකට ඔයාලට කැමති Gmail එකක් දාන්න පුළුවන්. ඔයාලගේ තියෙන Gmail එක. මම Gmail එකක් දාගන්නවා. මෙන්න මේක. ඊට පස්සේ මම නම්බර් එකක් දෙනවා. එතනට ඔයාලට ගැලපෙන නම්බර් එකක් දෙන්න. මොකද මේක මේ නම්බරේට තමයි ඔයාලගේ ඉදිරි මොනවා හරි වුණොත් ඒවා පිළිබඳ එන්නේ. මම දෙනවා 1 2 3 4 කියලා. ඔයාලා ළඟ බෝනස් කෝඩ් එකක් තියෙනවා නම් කෝඩ් එක දීලා වැඩේ කරගන්න. මොකද මේ බෝනස් කෝඩ් එක තියෙනවා නම් ගොඩක් වාසි. මොකද ඔයාලට GB 5ක් තව හම්බ වෙනවා. ඒ වගේම ඔයාලගේ බෝනස් කෝඩ් එක ඇයිද කරාට GB 10ක් හම්බ වෙනවා. මට බෝනස් කෝඩ් එක නැති හින්දා මේක ඔප්ෂනල් හින්දා මම ක්‍රියේට් එක දෙනවා. ක්‍රියේට් එක දුන්නාම මේ විදිහට ක්‍රියේට් වෙනවා. ඊට පස්සේ අපිට එක්තරා OTP එකක් එනවා අපේ Gmail එකට. අපි දුන්න Gmail එකට. මම දැන් Gmail එකට අපේ කෝඩ් එක ගහගන්නවා. රීෆ්‍රෙෂ් කරනවා. හරි මේල් එකක් ඇවිල්ලා තියෙනවා. හරි කරගත්තා. මෙන්න මෙහෙම දැම්ම කෝඩ් එක. ඊට පස්සේ වෙරිෆයි දෙනවා. වෙරිෆයි වුණ ගමන් වෙරිෆයි වෙලා අපිව ෆස්ට් පේජ් එකට යනවා. මේ විදිහට ආයෙ දෙන්න ඕනේ අපි අපේ දුන්න Gmail password. ඊට පස්සේ මම නැවත මගේ Gmail එක මෙතන ටයිප් කරනවා. ඊට පස්සේ මම නැවත දෙනවා මගේ password එක. ඊට පස්සේ enter දීලා sign up වෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම ඉන්ටර්ෆේස් එක මෙන්න මේ වගේ හම්බෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම VPN එකක් හදාගද්දි ඔයාලට හම්බෙනවා GB 5ක ෆ්‍රී එකක්. ඔයාලට මෙතන create VPN tab එකට හරි නැත්නම් dashboard එකේ තියෙන create VPN බටන් එක ඔබලා ඔයාලට ඒකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔයාලට මෙතනින් කැමති VPN එකක් select කරගන්න පුළුවන්. ඔයාලට option එක select කරන්න බෑ. ඔයාලා option එක select කරද්දි ඔයාලා wallet එකට redirect එකක් කරන මෙන්න මේ විදිහට. මොකද අඩුම ඔයාලා එකෙන් හදනවා නම් ඔයාලා ළඟ රුපියල් 50ක වත්කමක් ඒ කියන්නේ ඔයාලගේ අතේ wallet එකේ රුපියල් 50කට වඩා දෙනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රමාණය කැපෙන්නේ 50කට වඩා දෙනවා කියලා පෙන්වන්න ඕනේ ක්‍රියේට් කරනවා නම්. ඒ වගේම මම නැවත ක්‍රියේට් එකට ගිහිල්ලා optional 2 එක යටතේ 4433 port එක යටතේ VPN එකක් හදා ගන්නවා. create free trial. එතකොට මේ විදිහට දවස් 7කට මට GB 5ක් ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක සිලෙක්ට් කරලා ඔයාලට QR එක ස්කෑන් කරන සමහර ඇප්ලිකේෂන් වල දාගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඇහැ වගේ තියෙන ඇහැ බටන් එක බලන්න පුළුවන්. මෙතන ඔයාලගේ අදාළ එක තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට කොපි කරගන්න පුළුවන් අදාළ මෙන්න මේ VPN එක. ඊට පස්සේ ඔයාලගේ ෆයිල් එකට import කරගන්න පුළුවන්. ඒ අදාළ හැම වීඩියෝ එකක්ම මෙතන how to use tab එකේ තියෙනවා. මේ වගේ මෙතන Android set එක නම් මම හිතන්නේ දැන් ඒ ටික ඔක්කොම හදලා ඉවරයි. Windows ISO වලත් එකක් ඉවරයි VideoBox එක විතරයි. යම Windows එකේ තාම නැහැ. Linux එකේ තාම වීඩියෝ අප්ලෝඩ් කරලා නැහැ. ඇප්ලිකේෂන් මම හිතන්නේ අප්ලෝඩ් කරලා ඇති. ඒ වගේම ඊට පස්සේ අපි Wydata එකට ගියාට පස්සේ මම ඇඩ්මින් කියලා යම් කිසි මුදලක් ඇඩ් කරගන්නවා. මට කී වෙලාවද නේ? අපි ඇඩ්මින් ගියා. මට ඇඩ් කර ගන්නවා රුපියල් 1000ක් වෙන්නේ. එක්ක අපි මෙහෙම කරමු. සල්ලි ඇඩ් කරගන්න එක අපි කෙලිම wallet එකෙන් වෙන විදිය හදමු. එතකොට ඔයාලට ඉස්සෙල්ලාම top up කරගන්න මෙහෙමයි.
ඔයාලට දැන් මෙතන ශීර්ෂයේ බිඳුව වෙන පෙන්නන්නේ. ඔයාලට එහෙනම් wallet එක top up කරගන්න පුළුවන්. නැත්නම් receipt එක upload කරලා ඔයාලට add කරගන්න පුළුවන්. එතකොට ඔයාලා data package එක add කරගද්දි මෙන්න මේ කොටු දෙක කියවන්න. add data package එක add data option එකෙන් වෙන්නේ ඔයාලගේ data ඒ කියන්නේ දවස් update වීමකින් තොරව data add වෙන එක විතරයි. එතකොට renew එකේදී වෙන්නේ සම්පූර්ණ එක clear වෙලා ඒ කියන්නේ ඔයාලා use කරපු බණ්ඩිත් එක clear වෙලා අලුත්ම VPN එකක් හම්බ වෙනවා වගේ එකක් තමයි මේ renew plan එකෙන් වෙන්නේ. ඔයාලා පාවිච්චි කරද්දී මේ කොළ පාටට තියෙන renew plan එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙන්න මේ option එක. ඒ වගේම ඔයාලා මේ wallet එකට සල්ලි දාගන්න ඕන ඔයාලට පුළුවන් payment info එකට ගිහිල්ලා මෙතන තියෙන මේවා සිලෙක්ට් කරලා ඔයාලට එව්වට පස්සේ ඔයාලගේ Gmail එකට යනවා අදාළ bank account නැත්නම් Ishicash account එක. එතකොට ඔයාලට ඒකට payment එක කරලා අදාළ ගාන ඔයාලට wallet එකට දාන්න පුළුවන්. එතකොට ඔයාලා හිතන්නකෝ 500ක් වගේ wallet එකට දානවා කියලා. එතකොට ඔයාලා අදාළ account වලට 500ක් බැර කරලා ඊට පස්සේ ඔයාලා මෙතන ඒ ගාන සඳහන් කරන්න ඕනේ 500ක් කියලා. ඊට පස්සේ ඔයාලා අදාළ media file එක මේ විදිහට අදාළ screenshot එක මේ විදිහට දාලා ඊට පස්සේ ඔයාලා submit දෙන්න. submit දුන්නාට පස්සේ මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන history එකේ මෙන්න මෙහෙම pending කියලා. කවුරු admin කෙනෙක් කියලා මේක බලලා approve කරනකම් මෙතන pending එකක් යනවා. ඊට පස්සේ දැන් අපි බලමු මේක approve වෙනකම්. ඊට පස්සේ admin කෙනෙක් මේක approve කරා කියලා හිතන්නකෝ. approve කරාට පස්සේ අපි මේක refresh කරලා බලමු. එතන මෙතන approved කියලා වෙනවා. ඊට පස්සේ අපි my wallet එකට ගියොත් එහෙම මෙතන ඔයාලට පෙන්නනවා 500ක් add වෙලා ඔයා deposit කරපු receipt එකෙන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ VPN එක data add කරගන්න එක. buy data එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාලා wallet එකට යන්න. receipt වලින් ඔයාලට normal තේරෙයි එක. ඒකෙත් තියෙන්නේ ඔයාලට අදාළ ගාන select කරලා receipt එක upload කරලා එහෙම ගන්න පුළුවන්. හැබැයි මම නම් කියන wallet එකෙන් ගන්න එක වාසි. ඊට පස්සේ ඔයාලා wallet එකට ගිහිල්ලා wallet එකේ ඔයාලගේ අදාළ VPN එක select කරන්න. මේක දැන් 5D left එකක් තියෙනවා. ඊට මේක select කරලා මට renew එකක් තමයි ගහන්නේ. එක්ක මම add එක ගහලා පෙන්නන්නම් ඔයාලට. add එකේදී මට ඕනේ GB 10ක්. මම ඊට පස්සේ add එක submit කරලා පෙන්නන්නම්. එතකොට මගේ date එක දවස් 5ක් තියෙනවා. ඒ වගේම මම submit එක දෙනවා. එතකොට ඔයාලට පේන ඇති මගේ GB 15ක් වුණා. ඒ කියන්නේ GB 10ක් add කරේ 15ක් වුණා. හැබැයි මගේ day එක update වෙලා නැහැ. හරිද? ඊට පස්සේ මම දැන් ආයෙ යනවා buy data එකට. මට ඕනේ දැන් GB 50ක් date update වෙන්නත් ඕනේ දවස් 30කට. එතකොට මම wallet එකට ගිහිල්ලා මගේ අදාළ VPN එක select කරලා renew එක දෙනවා. renew එකෙන් මොකද වෙන්නේ කියලා බලමු. එතකොට GB 50ක් ඕනේ මට දවස් 30කට ඕනේ. රුපියල් 75ක් එනවා. මම ඊට පස්සේ මේක submit කරනවා. submit කරාට පස්සේ අපිට දවස් 30කුත් add වෙලා මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඔයාලට VPN එක මෙතනින් ගන්න පුළුවන්. ඔයාලා මුලදී copy කරගත්තා නම් ආයෙ ඕනේ නැහැ. ඒ VPN එකම තමයි මෙතනදී update වෙන්නේ. ඔයාලට ඒක delete කරලා දාලා ඔයාලට අදාළ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලගේ මෙතන payment ඒ ටික නෑ. ඔයාලගේ සල්ලි දාන ඒවා තමයි එතන පෙන්වන්නේ. approve වෙන ඒ ටික. ඊට පස්සේ my wallet එකේ ඔයාලට පේනවා සල්ලි කැපිලා තියෙන හැටි. ඔයාලා ගත්ත add data නම් add data, එතකොට renew නම් renew, මේ හැමදේම අපේ logs වලත් තියෙනවා. එතකොට කාටවත් හොරබඩු වංචා කරන්න බෑ. ඒ වගේම ඔයාලා කාට හරි යාළුවෙක්ට සල්ලි එවනම් එයාගේ Gmail එක ඉල්ලගෙන හරියටම Gmail එක type කරලා එයාට අදාළ ගාන ඔයාලට transfer කරන්න පුළුවන්. එහෙමත් අවස්ථා තියෙනවා. මොකද සමහර අය ඉන්නවා එයාලට bank account නැහැ. එයාලා අර සමහර යාළුවන්ට කියනවා මගේ account එක මෙච්චර ගණන් දාන්න මම ඔයාලට සල්ලි දෙන්නම් කියලා. එහෙම අයත් ඉන්නවා. ඊට පස්සේ මෙතන daily rewards කියලා එකක් තියෙනවා. එතන ඔයාලට event තියෙනවා. එතකොට මේ ස්පින් එක දවසට එක සැරේ පුළුවන්. මම ස්පින් කරොත් මට වාසි මට ඒ data ගානක් add වෙනවා. හරි. මට MB 100ක් තමයි ආවේ. මම දැන් අතෙන්ට ගියොත් එහෙම create dashboard එකට ගියොත් එහෙම මට MB 100ක් එකතු වෙලා තියෙනවා. දැක්කද මේ? එතකොට මම ආය යනවා daily reward එකට. daily reward එකට ගියාට පස්සේ daily reward එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ආයි දෙවෙනි එකක්. ඒකත් මම claim කරගන්නවා. එතකොට මට MB 60ක් හම්බෙනවා. ආයි dashboard එකට ගිහලාම MB 60ක් හම්බෙලා තියෙනවා. ඒ විදිහට ඔයාලට මෙතනින් එනවා reward ටික ගන්න පුළුවන්. මෙතන එක එක games තියෙනවා. ඔයාලට chess එක තියෙනවා. chess එකේ master එක ගැහුවොත්, ඒ කියන්නේ මේ grand master එක ගැහුවොත් ඔයාලට 1 month unlimited එකක් හම්බ වෙනවා. GB 5ක් නෙමෙයි. 1 month unlimited එකක් හම්බ වෙනවා. ඒක admin මේ ඇවිල්ලා දෙන්නේ. එතකොට net link එක තියෙනවා. ඒ වුණා ලේසි. ඊට පස්සේ puzzle එක තියෙනවා. ඔයාලට මෙතන click කරගෙන බෝල ටික ගන්නට
chance එකක් තියෙනවා මේ විදිහට මේ වලවල් වලට වැදෙන්නේ නැතුව ඔයාලා කොහොම හරි අතන්ට අරන් යන්න ඕනේ. ඒතකොට ඒක එහෙම වෙන්නේ ඊට පස්සේ මම ආ ඩෑෂ්බෝඩ් එකට යනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා chat එකට මම පස්සේ එන්න. ඔයාලට setting කියලා එකක් තියෙනවා. මෙතනදී ඔයාලට පේන ඇති මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙතනදී ඔයාලා ඉස්සෙල්ලාම මෙන්න මේ බොට් එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට Telegram එකෙන් ඕපන් වෙනවා. ඊට පස්සේ ඕපන් වුණාට පස්සේ බොට් ගේ ඕපන් කරුවම ඔයාලට ID එකක් දෙයි. එක්ක /my id කියලා ගහපු ගමන් ඔයාලට ID එක ඔයාලගේ ID එක පෙන්නනවා. ඒ ID එක අරන් එන මෙතනට ඔයාලා දාලා මෙන්න මේ යට තියෙන save button එක දෙන්න. දුන්නට පස්සේ ඔයාලට Telegram bot වැඩ ගන්න පටන් ගන්නවා. එතකොට ඔයාලා සල්ලි දාද්දි එතකොට ඔයාලගේ account එකක් එතකොට ඔයාලා VPN එකක් expire වෙන්න ලං වෙද්දි expire වුණාට පස්සේ අලුතෙන් add කරද්දි ඒ වගේ ගොඩක් වෙලාදී notification එවනවා. ඊට පස්සේ admin මොනවා හරි දන්නව නම් ඒ පිළිබඳ තොරතුරුත් ඔයාලට එනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට security center එක ගත්තොත් මෙහෙම ඔයාලා log වෙන location එතකොට අදාළ ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. ඔයාලා නොදන්න device එකක් නැත්නම් නොදන්න user agent කෙනෙක් log වුණොත් එහෙම ඔයාලට ඒක admin ට දාන්නලා නැත්නම් ඔයාලට forget password දීලා ඔයාලගේ password change කරගන්න පුළුවන්. අතනත් පුළුවන් setting වලත් පුළුවන් password change කරගන්න. ඒ කියන්නේ new password එකක් දීලා ඒ password එකෙන් දීලා confirm කරලා එහෙම පුළුවන්. එතකොට මේ chat එක ගත්තොත් එහෙම create room තියෙනවා public ඒවා තියෙනවා ඊට පස්සේ private. ඔයාලට private chat එකට ගිහින් admin ව select කරලා ඔයාලට admin ට direct message දාන්න පුළුවන්. එතකොට admin message එකක් දාන්න නැත්නම් ඔයාලට කවුරු message එකක් දැම්මොත් ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා. දැන් මෙතන ඔයාලට සල්ලි වෙල කියලා එතන notification එක පෙන්නනවා. දැක්කද? එතකොට ඔයාලට මේ view notification එකේ ඔයාලට අදාළ තොරතුරු ටික බලා ගන්න පුළුවන්. ඔයාලට මේ එන notification මේවා එතකොට ඔයාලට වෙනම rules තියෙනවා. එතකොට මෙහෙම ගියොත් එහෙම user rules වල මෙන්න මේ ටික තමයි තියෙන්නේ. ඔයාලා කවුරු හරි HTML edit කරන්න ඒ වගේම මේකේ මොනවා හරි codes right click කරලා ඔයාලා right click කරන්නත් බෑ. right click කරන්න හැදුවොත් මොකක් හරි extension එකක් දාලා ඔයාලා ban වෙනවා. ඊට පස්සේ ඔයාලට වෙනවා admin කෙනෙක් කතා කරලා ඒ කියන්නේ admin ගේ number එක මෙතන admin එක මෙතනින් contact කරගන්න පුළුවන්. admin මෙතනින් contact කරගෙන ඔයාලට පුළුවන් ඒ unlock එක ඒ කියන්නේ account එක lock වීමක් වෙන්නේ ඒක අරගන්න පුළුවන්. එහෙමත් නැතුව ඔයාලා තවත් ලොකු දෙයක් කරන්න ගියොත් ඒ කියන්නේ ඊට වඩා දේවල් කරන්න ගියොත් ඔයාලව බෑන් වෙනවා. එතනදී ඇඩ්මින්ට පොඩ්ඩක් අමාරුයි ඔයාලව අන්බෑන් කරන එක. එතකොට පොඩ්ඩක් ඇඩ්මින්ට දැනුවත් කරන්න වෙනවා. එහෙම තමයි වෙන්නේ මේකේ. එතකොට ඊට පස්සේ අපි මේක টপ ප්ලේයර් කෙනෙක් කියන්නේ টপ කෙනෙක් හදනවා. ඊට පස්සේ යාට ඉදිරියේදී සමනං අවුරුද්දකට සැරයක් වගේ යාට ලීඩ් එකක් දෙනවා. නැත්නම් රීසෙලර් පට්ටමක් දෙනවා. ඒ වගේ මොකක් හරියක් වෙනවා. ඒ වගේ තාම ඉවෙන්ට් එකක් අපි හදන්නේ. ඒ වගේම මෙතන ඔයාලගේ රෙෆරල්ස් තියෙනවා. රෙෆරල් වලින් ඔයාලා ෂෙයා කරන තරමට ඔයාලගේ රෙෆරල් වලින් කවුරු හරි ජොයින් වෙලා VPN එක ක්‍රියේට් කරපු ගාම ඔයාලට data හම්බ වෙනවා. මම දැන් මෙතනට ගිහිල්ලා රෙෆරල් ඉවෙන්ට් එකේ ඇත්තේ මේකෙන් ඉවෙන්ට් එකේ ඔයාලගේ මෙන්න මෙතන තියෙන රෙෆරල් කෝඩ් එක කොපි කරලා නැත්නම් ෂෙයා කරලා ඔයාලට පුළුවන් කාට හරි දීලා ඒ කෝඩ් එකත් එක්ක මෙයාට ලොගින් වෙන්න කියන්නේ. ඒ කෝඩ් එකත් එක්ක ලොගින් වුනහම ඔයාලට එක වාසි හම්බ වෙනවා. data වගේම අතන referral king එකටත් add වෙනවා. ඒ වගේම මෙතන promo code එකක් දෙනවා. ඉඳලා admin කෙනෙක් නැත්නම් මොකක් හරි අපි event එකක් මොකක් හරි පොයේ දවසකදී වගේ මේ මෙතන promo code එකක් දානවා. එතකොට ඔයාලට මෙතන promo code පෙන්නනවා. නැත්නම් අපි ඒක Telegram එකට share කරනවා promo code එක. එතකොට මේ කවුරු හරි ඒ කියන්නේ limited stock දෙන්නේ. ඒ කියන්නේ 10 දිනට වගේ නම් ඒ 10 දිනකට විතරයි key එක පාවිච්චි කරන්න පුළුවන්. එතන GB 500ක් unlimited නැත්නම් limited GB ගාණක් ඒ admin ලගේ අභිමතය අනුව අපි add කරනවා. එතකොට ඒ වගේ එකක් තමයි ඉන්නේ. එතකොට ඔයාලා කවුරු හරි total referral වෙන්න ඔයාලගේ link වලින් කී දෙනෙක් join වෙනවද කියලා. ඉතින් එහෙම තමයි මෙච්චර නිකන් data දෙන site එක මං හිතන්නේ තාම නෑ. ඔක්කොමලා සල්ලි දීලා ඊට පස්සේ ඒකට ගැළපෙන පැකේජ් එකක් දෙනවා මිස මේ වගේ ඉවෙන්ට් දීලා ඔයාලට ෆ්‍රී data දෙන තැනක් නම් නැතුව ඇති. හරි. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට යටින් contact කරගන්න පුළුවන්. හරි. ගොඩාක් ස්තුතියි.